අපි අද හදමුද රසම රස සොසේජස් ඩෙවල් එකක්. අපි බලමුකෝ මේක කොහොමද හදාගන්නේ කියලා. මං ඔන්න මුලින්ම ගත්තේ සොසේජස් කරල් 12ක්. සොසේජස් කරල් 12ක් අරගෙන ඒක මේ විදිහට පොඩි කෑලි වලට සාමාන්‍ය සොසේජස් එක කෑලි 3කට වගේ වෙන්න මං කපා ගත්තා. මේ විදියට සොසේජස් කෑලි 3කට වගේ වෙන ඔක්කොම ටික සොසේජස් කරල් 12ක් මම මේ විදියට කපා ගන්නවා. ඊට පස්සේ මේ විදියට මාළු මිරිස් කරල් දෙකක් මම ගත්තා මේකට. මාළු මිරිස් කරල් දෙකක් මේ විදියට ටිකක් ලොකු කෑලි වලට කපා ගන්න ඕනේ. මේ විදියට මාළු මිරිස් කරල් දෙකක් මේ විදියට කපා ගන්න. ඊට පස්සේ තක්කාලි ගෙඩියක් අරගෙන ඒක ටිකක් ලොකුවට කෑලි වෙන්න ඔයාලා කැමති විදිහකට මේ ටිකක් ලොකු කෑලි වලට කපා ගන්න. ඊට පස්සේ බීලුණු ගෙඩියක් මම නම් මේ බීලුණු ගෙඩිය එක අතට ටිකක් ලොකු කෑලි වෙන්න කෑලි 8කට වගේ කපා ගත්තේ. ඔයාලට ටිකක් කැමති නම් බීලුණු ගෙඩි දෙකක් වුණත් ගන්න පුළුවන්. ඊට පස්සේ තෙල් ටිකක් දාලා ඒක තෙල් ටික හොඳට රත් වෙනකොට සොසේජස් අපි කපාගත්තු සොසේජස් කෑලි ටික දාලා අපි ඒක රන්වන් පාට වෙනකම් බෙද ගන්න ඕනේ. ඊට පස්සේ මට වීඩියෝ එක ගන්න බැරි වුණා මේ දාලා තියෙන ඉඟුරුයි සුදු ලුණු. ඒ ටික රන්වන් පාට වෙනකම් බෙදලා ඒකට අපි සෝයා සෝස් ටිකක් එකතු කරනවා. ඊට පස්සේ අපි එකතු කරනවා තක්කාලි සෝස්. ඊට පස්සේ අපි මේකට කෑලි මිරිස් ටිකක් එකතු කරමු. අපි ගොඩක් අඩු ගින්දරේ තමයි මේක බෙදගන්නේ. ඊට පස්සේ සීනි ටිකක් දාලා කවලම් කරගමු. ලුණු කුඩු චුට්ටක්, ගම්මිරිස් කුඩු ටිකක් දාලා මේ ටික හොඳට පේස්ට් එක හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒකට අර කපාගත්ත මාළු මිරිස් ටික දා ගන්න ඕනේ. දාගෙන මාළු මිරිස් ටික පොඩ්ඩක් තැම්බෙනකන් තියාගෙන ඉඳලා බීලුණු ගෙඩි ටික අපි ඒකට එකතු කරනවා. කපාගත්ත බීලුණු කෑලි ටික එකට එකතු කරලා හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ අපි මේකට තක්කාලි එකතු කරනවා. තක්කාලි ටිකත් එකතු කරලා හොඳට කවලම් කරලා ඒ ටික හොඳට තැම්බුණාම තමයි අපි බෙදගත්තු සොසේජස් කරල් ටික එකට එකතු කරගන්නේ. ඒ ටික එකතු කරලා හොඳට අපි මේක කවලම් කරගන්න ඕනේ. මේ තියන්නේ අපි මේ විදිහට හදාගත්තු සොසේජස් ඩෙවල් එක. ඔයාලට මගේ වීඩියෝ ටිකටම බලන්න එකතු වෙලා ඉන්න. Thank you.